අවුරුදු 2කමාරක් අපි දෙන්න එක්කම හරිම ආදරෙන් හරිම හුරතලෙන් හැදුණු අකී බබා කින්ඩර්ගාර්ටන් යන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් එයාගේ ගමනට අවශ්‍ය කරන දේවල් එයා ආසම විදිහට ගන්න අපි අකී බබා එක්කම ආවාද shopping කරන්න ඒ වෙනුවෙන්. ඉතින් ජපානයේ දරුවෙක්ට කින්ඩර්ගාර්ටන් පටන් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 3 වුණාම ඉතින් ඒ වුණාට අකී බබාට තාම අවුරුදු 2කමාරයිනේ. ඒ නිසා අකී බබා ඇතුළත් වෙන්නේ කින්ඩර්ගාර්ටන් එකේ ප්‍රී ග්‍රේඩ් එකට. ඉතින් එයාට ඒ අවශ්‍ය දේවල් මම වගේම හස්බන්ඩ්ත් එකතු වෙලා හරි ආදරෙන් ඒ දේවල් හැදුවා. හරිම අමුතු හැඟීමක් තියෙන්නේ අපිට දුකක්ද සතුටක්ද මොකක්ද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ කොහොම වුණත් එයාගේ මේ දවස ලස්සන වෙන්න ඕනේ. ඒ නිසා අපි හරිම ආසාවෙන් එයා ආසම විදිහට එයා ආසම දේවල් එකතු කරගෙන හරි ලස්සනට ඒ දේවල් අපි දෙන්නම එකතු වෙලා ලස්සනට සූදානම් කළා. සාමාන්‍යයෙන් ජපානයේ පුංචි දරුවෝ හැදෙන්නේ ඩේ කියාවල. මොකද අවුරුදු 3 කින්ඩර්ගාර්ටන් යන්න තියෙන. ඉතින් ඒ වෙනකම්ම අම්මලා තාත්තලා වැඩ කරන නිසා පුංචි දරුවෝ ගොඩක් වෙලාවට හැදෙන්නේ ඩේ කියාවල. ඉතින් අකී බබා අපි දෙන්න එක්කම හැදුන නිසා විශේෂයෙන්ම මාත් එක්කම අවුරුදු 2කමාර මෙයා හිටියේ. ඉතින් අපි කැමති වුණේ නෑ එයාව ඩේ කියා එකකට දාන්න. ඒ කොහොම වුණත් එයා මෙහි භාෂාව මෙහි කල්චර් එක තව කෙනෙක් එක්ක කමියුනිකේට් කරන්නේ හැමදේම පුරුදු වෙන්න ඕනේ අවුරුදු 3 වෙද්දී. ඉතින් අකී බබාට අපි දෙන්නත් එක්කම ඉදී ගොඩාක් වෙලාවට ජපන් භාෂාවට වඩා එක්කෝ සිංහල එක්ක නැත්නම් ඉංග්‍රීසි තමයි ගොඩක්ම හුරු වෙන්නේ. ජපන් භාෂාවෙන් අපි ගෙදර කතා බහ කරන අඩු නිසා. ඉතින් ඒ නිසාම ජපන් භාෂාව හරිම අනිවාර්යයි. ජපානයේ හැම දෙයක්ම වෙන්නේ ජපන් භාෂාවෙන්. ඉතින් ඒ නිසාම කින්ඩර්ගාර්ටන් එක හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා බාහිර ක්‍රියාකාරකම් එක්ක. ඒ නිසා අපි හිතුවා අපේ ලෝකෙන් එළිය ලෝකෙට යන්න දැන් අකී බබාට කාලේ හරි කියලා. මේ වෙද්දි වෙලාව පාන්දර 1ට විතර ඇති. ඉතින් මහන්සිය ඒ වෙලාව ගැන හිතන්නේ නැතුව මට ඕන වුණා ඔක්කොම දේවල් රෑම ලෑස්ති කරලා තියන්න. මොකද හෙට උදේම ඒ දවස් හරි ලස්සනට පටන් ගන්න ඕන වුණා. මොකද අපි දෙන්නගේ ජීවිතවල වගේම හෙට අකී බබාගේ ජීවිතේ ලස්සනම දවසක්. ඉතින් ඒ දවස් හරි ලස්සනට පටන් ගන්න ඕන වුණා. ඒ නිසා මහන්සිය බලන්නේ නැතුව හැමදේම රෑ ලෑස්ති කරන්න තමයි මම හිතුවේ. ඉතින් මේ කරන අතරතුර මට හිතුනේම මොනතරම් වේගෙන් කාලය ගත වුණාද කියලා. එයා එක්ක ගත කරපු කාලය මොනතරම් ඉක්මනට ගත වුණාද කියලා මට හිතුණා. මට ඒ වගේම හරිම දුකයි. මට වෙනදා වගේ මුළු දවස පුරාම එයා එක්ක ඉන්න හම්බ වෙන්නේ නැති එක ගැන. ඉතින් එහෙම තමයි නේද දෙමව්පියෝ වුණාට අපිට ඕන වුණත් අපේ දරුවෝ අපි ගාවටම කරලා තියාගන්න බැහැනේ. ඒගොල්ලෝ මේ ජීවිතේ දකින්න ඕනේ. ජීවිතේ ලස්සන තැන් වගේම අසීරු තැන් මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ.
ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න නම් එයාලට අපේ ජීවිතවලින් එළිය ලෝකෙට යන්න ඕනේ. එළිය ලෝකෙ මොන වගේද කියලා දකින්න ඕනේ. ඉතින් දෙමව්පියෝ විදිහට අපිට මොනතරම් අසීරු තීරණයක් වුණත් එයාගේ අනාගතය වෙනුවෙන් අපිට ඒ තීරණය ගන්න වුණා. මොකද එයාගේ ජීවිතේ හරි ලස්සනට ගොඩ නැගෙන්නේ නම් මුල් අඩිතාලම හරි ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට අපි පුළුවන් විදිහට එයාට ශක්තියක් වෙනවා. ඉතින් අපේ ආගමේ හැටියට තුනුරුවනේ ආශිර්වාදය අරගෙන අකී බබා පළවෙනි දවසේ කින්ඩර්ගාර්ටන් එකේ ගත කරන්න යන්න තමයි මේ හදන්නේ. සාදු සාදු. සාදු. Yummy. Mama, mama. Nanti ikan gandong nih. Nanti deh. Apa itu? Yeay. Mama kik adalah. Anak tak. Jadi kok. Mama ikan. ඉතින් ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නවනේ හැම සුබ වැඩකටම කරන්න ඕන චාරිත්‍ර වාරිත්‍ර ටිකක්. ඉතින් ඒ දේවල් කරලා අකී බබාගේ මේ සුබ ගමන සුබව වෙන්න අපි ඒ ගමන හරි ලස්සනට ආරම්භ කරා. Aki? Pwede yummy? Yes. ඉතින් අද අකී බබාලගේ කින්ඩර්ගාර්ටන් එකේ පළවෙනි දවසේ. ඉතින් අද දෙමව්පියොත් එක්කම තමයි දරුවන්ට ක්ලාස් එකට යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා දරුවන්ට පුංචිම දුකක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් අකී බබාත් හරි ලස්සනට හරි ආසාවෙන් කොහෙද කියලා යන්නේ කියලා දන්නේවත් නැතුව පපා එක හරි ලස්සනට අද එළිලා ගියා ක්ලාස් එකට. ඉතින් මම ක්ලාස් එක ඇතුළේ දේවල් කිසිම දෙයක් වීඩියෝ කළේ නැහැ. මොකද අකී බබා විතරක් නෙවෙයි තව පුංචි දරුවෝ ගොඩක් ඉන්නවනේ. ඉතින් එහෙම වීඩියෝ කරන එක හරි නැති නිසා ඉතින් මේ තියෙන්නේ ක්ලාස් එක ඉවර වෙලා අකී බබා ඒගොල්ලන්ගේ ප්ලේ ඒරියා එකේ සෙල්ලම් කරපු විදිහ. ඉතින් අකී බබාට එදා වෙනසක් දැනුනේම නැහැ. එයාගේ යාළුවෝ හම්බ වුණා. ඉතින් එයා සෙන්සලාට හායි කිව්වා. ඉතින් ඒ දේවල් විතරයි උනේ. එයාට එහෙම අලුත් දෙයක් කියලා විශේෂ දෙයක් එයාට දැනෙන්න නැතු ඇති. Wow, mama flower, papa flower. Go mama flower. Go papa flower. Yellow flower. ඉතින් අද දවස අකී බබාගේ ජීවිතයේ හරිම විශේෂ දවසක්. ඉතින් ඒ වෙනුවෙන් ඒ දවස තවත් මතක හිටින දවසක් කරගන්න අපිට හිතුණා. එයා ආසම රෙස්ටුරන්ට් එකට එයාට ලන්ච් එකට එක්කයි යන්න යාව.
ඉතින් අකී බබා මේ වගේ අවුරුද්දක් කලින් කින් එකට ඇතුළත් කරන්න හේතු වෙන කරුණු කීපයක්ම තිබුණා. ඒ අතරින් විශේෂම හේතුව තමයි අකී බබා අවුරුද්දක් හරි වයසින් කින් එකට යන්න හිටියනම් අකී බබාට අවුරුදු 3මාරක් වෙනවා. ඉතින් ඒ වයසේ සාමාන්‍යයෙන් දරුවන්ට හොඳට කතා බහ කරන්න පුළුවන්. ඉතින් ඒ වයසේදී අකී බබා යන්න හිටියනම් එයාට එයාගේ යාළුවොත් එක්ක ජපන් භාෂාවෙන් කමියුනිකේට් කරන්න පුංචි ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණොත් අකී බබා මුලදීම ස්ට්‍රෙස් වෙනවා. එයාට පරිසරය එපා වෙන්න පුළුවන්. ඉතින් එයාගේ සතුට පහසුව සඳහා තමයි එයාව අවුරුද්දක් මේ විදිහට කලින් කින්ඩර්ගාර්ටන් එකට අපි ඇතුළත් කරන්න හිතුවේ. ඉතින් අද දවස මේ තරම්ම සතුටින් ගත කළාට මට හෙට දවස ගැන ඇත්තටම ගොඩාක් ලොකු දුකක් තියෙනවා වගේ හිතේ. මොකද හෙට අකී බබා තනියම තමයි කින්ඩර් එකට යන්න ඕනේ. ඉතින් ඒ දවස එයාගේ පුංචි හිත මොනතරම් රිදෙයිද, ඒ කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැතුව මොනතරම් දුක් වෙයිද කියලා මට හෙට දවස ගැන ඇත්තටම ලොකු දුකක් තියෙනවා. ඒ දවස මොන වගේ වෙයිද කියලා. උදෙන්ම හරි ලස්සනට ලෑස්ති වෙලා අකී බබා පපා එක්ක සෙල්ලම් කර ඉන්නේ. එයාලගේ කින්ඩර්ගාර්ටන් එකේ වෑන් එක එනකන් අකී බබාව කින්ඩර් එකට අරගෙන යන්න. ඉතින් මේ දේවල් බල මම පුදුම තරම් දුකකින් ඉන්නේ. තව ටිකකින් මෙයාට මොන තරම් දුකක් දැනෙයිද කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කළේම මේ හැම දුකක්ම දරාගෙන එයාගේ මේ ලස්සන ගමන හරිම ශක්තිමත්ව යන්න මගේ පුතාට ශක්තිය ලැබෙන්න ඕනි කියලා. ඉතින් අපිට පුදුම තරම් දුකක් තමයි වෙලාවේ දැනුනේ. ඒ නිසා අපි හිතුවා එයාව බලන්න කින්ඩර්ගාර්ටන් එකට යනවා කියලා. ඉතින් මේ වෙනකම්ම අකීගේ මුළු ලෝකෙම වෙලා තිබ්බේ අපි දෙන්න විතරයි. ඉතින් එයාගේ ලෝකෙට අලුතෙන් අය එද්දී එයාට ඒ දේ හරි නොහුරුයි. මොකද එයාගේ පුංචි හිතට තේරෙන්නේ නෑ මේ දේවල් මම පුරුදු වෙන්න ඕනේ, මේ දේවල් සාමාන්‍යයි කියලා. එයා හිතන්නේ කොහොම හිතුවත් දන්නේ නෑ ඒ වෙලාවේ අපි දෙන්නව දාලා යද්දී. ඉතින් එයා ගොඩාක් කැඬුවා. ඉතින් ඒ දේවල් වලට එයා හුරු වෙන්න ඕනේ. ඉතින් මේ ජීවිතය ශක්තිමත් කරන්න නම් ඉතින් මෙහෙම අවස්ථා අනිවාර්යෙන් එයාට තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා එයා ඒ දේවල් වලට හරි ඉක්මනට හුරු වෙයි කියලා. තාම එයා පුංචිනේ. ඉතින් එයාට ශක්තියක් වෙන්න අපි දෙන්න හැම වෙලේම එයා එක්කම ඉන්නවා. ස්කූල් ගිහින් ආවද? ඔව් දැන්ම ජපන් කියනවා. මම පොඩ්ඩක් මේකත් බලලා අරන් ඉන්නද? කැසට කියලා. ස්කූල් ගිහින් ආවද?
ඉතින් කොච්චර ඇඬුවත් කින්ඩේකින් එළියට ඇවිත් අපි දෙන්නව දැක්කහම අකිව බාට පුදුම තරම් සතුටක් තිබුණේ. ඉතින් කොච්චර ඇඬුවත් එයා ඒ දවසට හරි ලස්සනට මූණ දුන්නා ශක්තිමත්ව. ඉතින් ඒ දේ ගැන මම්මා වගේම පප්පාත් පුදුම තරම් ආඩම්බර වෙනවා ඔයා ගැන. ඉතින් පැටියෝ ඔයා තමයි අපේ පවුලේ සතුට සංකේතය. අපේ පවුලේ පිරීලා තියෙන්නේ ඔයාගේ හිනාවල් වලින්. ඒ තරම් ඔයා අපේ ජීවිතවලට පුදුම තරම් සතුටක් ගෙනාවේ. ඉතින් මම්මාටයි පප්පාටයි හරිම ලෝභයි ඔයාව මේ විදිහට අපෙන් මොහොතකට හරි වෙන තැනක තියන්න. ඒත් ඔයාගේ සතුට වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාට කිසිම අපහසුතාවයක් නැතුව, කිසිම දුකක් දැනෙන්නේ නැතුව මේ දේවල් කරගන්න නම් ඔයා මේ වයසේ ඉඳලම මේ දේවල් වලට හුරු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසාමයි මමයි පප්පයි මේ වගේ තීරණයක් ගත්තේ. ඉතින් ඔයා දවසක මේ වීඩියෝ එක බලද්දී ඔයා අධ්‍යාපනයෙන් ගොඩාක් දුර ගිහින් ඉඳීවි. ඉතින් ඔයාගේ මුල් අධ්‍යාපනයේ මුල් දවස් ටික අඩිතාලම වැටුනේ මෙන්න මේ වගේ. ඉතින් ඔයා මේ වෙද්දී ඒ හැමදේටම හරි ලස්සනට හුරු වෙලා තියෙන ඔයා හරිම දක්ෂ දරුවෙක්. ඉතින් ඔයාට අපි ඔයාගේ ජීවිතයට සුබ පතනවා. මේ ලස්සන ගමන ලස්සනට අරගෙන යන්න ඉදිරියටම. තවමත් මමාටයි පප්පාටයි මතකයි අපේ ජීවිත ලස්සන කරන්න අපි ගාවට ඔයා ආව දවස. ඉතින් මේ තරම් ඉක්මනට ඔයා ලොකු උනේ කොහොමද කියලා තවමත් අපිට ප්‍රශ්නයක්. ඉතින් පැටියෝ මේ පටන් ගත්ත ගමන ලේසි නැහැ. ඔයාට ගොඩාක් අභියෝග ඒවි, අඬන්න හිතෙන දවස් ඒවි, හිත රිදෙන දවස් ඒයි. ඒ හැම දවසක්ම හරි ලස්සනට දරාගෙන ලස්සනට මේ ගමන යන්න මම්මා වගේම පප්පත් ඔයා එක්කම ඔයාගේ හැම අවස්ථාවකම ඔයාට හයියක් වෙන්න අපි දෙන්න ඉන්නවා. මේ ගමන ලස්සනට විඳින්න ජීවිතේ ආපහු ගන්න බැරි ලස්සනම කාලයක් තමයි ඔයා මේ පටන් ගත්තේ. ඉතින් මේ ගමන හරි ලස්සනට නිදහසේ ඔයා ආසම විදිහට යන්න අපි ඔයාට ආශිර්වාද කරනවා.